Name a CEO. Name a popular film character. Yeah, Elon Musk. Name a leader. Robin Hood. මම රෙස්පෙක්ට් කරන කෙනෙක් තමයි බරක් ඔබාමා. Name a film director. Name a Prime Minister. Karan Johar. Narendra Modi. ඒඩි කෙනෙක් හිටියත් මම හිටියත් නේ ගොඩක් වෙලාවට අපිට මේක ගත්ත හැටියෙන් මතක් වෙන්නේ වර්ල්ඩ් එකේ ලීඩර්ස්ලා හැටියට පිරිමි අය. මගේ බෑග්ග්‍රවුන්ඩ් එක HR. ඉතින් මගේ ෆීල්ඩ් එකේ මම ගොඩක් දකිනවා ස්පෙෂලි ග්ලෝබලි and locally women's in leadership කියන එක. අපිට ලේඩිස්ලාව ගේ නම් මතක් වෙනවා අඩුයි. මේ ඇත්තටම ඇයි මේකට හේතුව මොකද්ද? දරුවන් බලාගෙන පවුල රැකගෙන ඉන්න වගේ ගොඩක් දුරට මම හිතන්නේ ඒගොල්ලෝ ඒ පොසිෂන් එකෙන් යම්කිසි දුරට පස්සට වෙනවා. When we talk about leaders, why they don't come into our mind, women, is basically we see them most of the time as much more of a leader than what we see as a boss maybe. මම හිතන්නේ කාන්තාව කියන්නේ පිරිමි අය වගේම සමාන ශක්තියක් තියෙන පිරිසක්. අපි සාමාන්‍යයෙන් ලංකාව ගැන කතා කරොත් ලංකාවේ තාමත් කතා කරන්නේ පිරිමියාව. ඒ කියන්නේ පීතෘ මූලික සමාජයක් ගැන දැන්වත් කතා කරන්නේ. වැඩක් අපිට වෙලාවට නීතියට අකුරට පිළිවෙලට වෙන්න ඕන කියලා අවශ්‍ය නම් අපි හැන්දෙස්සෙම දාන්න ඕන එතනට පිරිමි කෙනෙක් නෙමෙයි ගෑන් කෙනෙක්. මම හිතන්නේ ඔෆිස් එකේ වෙන්න පුළුවන් සමාජයේ ඕනම තැනක වෙන්න පුළුවන් පිරිමෑට වගේම ගෑනුවයට සමාන ඉඩක් තියෙන්නේ. අන්දගක කාන්තාව ගොඩාක් වෙලාවට තමන්ගේ පවුලට මූලිකත්වය දෙනවා. අතන ඕවර්නයිසේෂන් එකක් වුණා මම හිතන්නේ ඒක ලේඩිද ජෙන්ඩර් කියලා දාලා නැහැ මම හිතන්නේ අනිවාර්යෙන්ම උඩට එන්න ඔපචුනිටි එකක් හදලා දෙන්න ඕන. So I think if you take the fact that certain things around you what say no to you, which can bring about the success in your life, you just surpass that. I think women are leaders themselves, like it's already in them. ඒ වගේම ස්පෙෂල් මම කැමති මාකටිං ටෙක්නිකල් කියන ෆීල්ඩ් වලත් women in leadership කියන එක ඩෙවලොප් වෙනවා දකින්න. ලේඩි කෙනෙකුට ඕන වෙලාවක මේගොල්ලෝ වෙරි ටාගට් ඔරියන්ටඩ්. ටාගට් එකට යන්න කිව්වොත් ඒ ටාගට් එකට ඒගොල්ලෝ කොහොම හරි යනවා. මට හිතෙනවා මේ ඒක විශේෂ දෙයක් වෙන්නේ නැති කාන්තාවක් ඉදිරි පෙළ ඉඳගෙන කටයුතු කිරීම ගැන දැන් ලංකාවේ අගමැතිතුමියක් කාන්තාවක්. පිරිමෑට වගේම කාන්තාවන්ට සමාන ඉඩක් තියෙනවානේ. තමන් කැමති දේවල් කරලා ජීවිතේ තමන් කැමති දේවල් අචීව් කරා. මට හිතෙන්නේ ෆීල්ඩ් එක මොකක් වුණත් අපිට අචීව් කරන්න දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ අපි යන ටාගට් එකක් තියෙනවා නම් ඒකෙදි අපිට අපිව නවත්තන්න දෙන්නත් එපා සහ අනිත් අයට අපිව නවත්තන්නත් දෙන්නේ නැතුව අපේ ටාගට් එකට යන්න.